අයිබෝන් එහෙනම් අද පටන් ගන්න යන්නේ ප්‍රතිශතවල හීනවන ශේෂ ක්‍රමය. රයිට්? හීනවන ශේෂ ක්‍රමය ඕගොල්ලෝ කොහොමද ගාන හදන්නේ, ගාන තේරුම් ගන්න සහ පියවර ටිකක් තියෙනවා. මේ පියවර ටික කියලා දෙන්න තමයි යන්නේ. හරිද? එතකොට හොඳට අහගෙන ඉන්න, මේක වීඩියෝ එක ස්කිප් කරන්න නැතුව බලන්න. හරි? මේකේ මේ හීනවන ශේෂ ක්‍රමේ අපිට ප්‍රධාන වශයෙන් අහන්න පුළුවන් ප්‍රශ්න දෙකක් තියෙනවා. දන්නවනේ. එකක් වාරිකයක වටිනාකම අහන්න පුළුවන්. අනිත් එක අහන්න පුළුවන් වාර්ෂික පොලි ප්‍රතිශතය අහන්න පුළුවන්. පොලි ප්‍රතිශතය අහන්න පුළුවන්. right? හරි. සරලවම ඔය දෙක තමයි අහන්නේ. එතකොට දැන් මේකෙන් කරන්නේ වාරිකයක වටිනාකම හොයන කෑල්ල කරන්නේ කොහොමද කියලා සහ ඒක කරන පියවර සෙට් එක කොහොමද? පියවර ටික කොහොමද කියන එක තමයි ඉතින් කතා කරන්න යන්නේ. හරි. එතකොට හොඳට අහගන්න. දැන් මේ වාරිකයක වටිනාකම කියලා හීනවන ශේෂ ක්‍රමේ අහද්දී අපිට පියවර ටිකක් තියෙනවා. මේ පියවර ඔස්සේ ගියාට පස්සේ අපිට හීනවන ශේෂ ක්‍රමයේ වාර්ගික වටිනාකම ලේසියෙන් හොයාගන්න පුළුවන්. හරි. එතකොට මේ හීනවන ශේෂ ක්‍රමයේ යෙදෙන්නේ කොයි වගේ වෙලාවටද? හීනවන ශේෂ ක්‍රමයේ යෙදෙන්නේ මෙන්න මේ වගේ වෙලාවට. අපි යම්කිසි භාණ්ඩයක් ගන්න ගියාට පස්සේ අපිට ඒ භාණ්ඩේ මුළු මුදලම දීලා ගන්න බැයි නම්. හරි. මුළු මුදලම දීලා ගන්න බැයි නම් අපි ඒකෙන් කොටසක් ගෙවලා ඒක ගෙවන්න ගෙදර ගියනවා. හරි. ගෙවන්න ගෙදර ගියනවා. හරි. ඉතින් අපි ලැප් එකක් ගන්න කියලා ලැප් එකක් ගන්න ගියාට පස්සේ අපිට 1,80,000 ලැප් එක අපිට ඉච්චර වියදම් කරාට නැත්නම් අපි ලක්ෂයක් දීලා ඉතුරු 80,000 මේ පස්සේ ගෙවන්න ලැප් එක ගෙදර ගෙනවා. අන්න ඒ වගේ වෙලාවට මෙන්න මේ හීනවන ශේෂ ක්‍රමයට තමයි ඒගොල්ලෝ ගණනය කිරීම ටික සිදු කරන්නේ. ඉස්සරහට ඒගොල්ලෝ පොලිය හදන්නේ මේ හීනවන ශේෂ ක්‍රමයට. මේ හීනවන ශේෂ ක්‍රමයට හදනකොට අපිට පාරිභෝගිකයෙක් විදිහට අපිට අවාසි. හරි. ගෙවන්න ගත්තාම පාරිභෝගිකයෙක් විදිහට අපිට අවාසි. මොකද ඒගොල්ලෝ ඒ කියන වාස ගන්න මේ දැන් මේ පොලිය හදන්නේ. එතකොට දැන් අපි හිතමු අපි මේක අපි මාස 5න් ගෙවන්න කියලා කියනවා. හරි. ඒගොල්ලෝ එකඟ වෙනවා. ඕගොල්ලෝ මාස 5න් ගෙවන්න මේ ගෙනියන්නේ. හරි. එතකොට ඒගොල්ලෝ ගෙවන්න අපිට මාස 5න් ගෙවන්න දුන්නාට ඒගොල්ලෝ මාස 5 කරන්නේ මේ පොලිය හදන්නේ. අන්න එතන ඒ පොයින්ට් එකකින් ඉඳන් තමයි පාරිභෝගිකයට මෙන්න මේ හීනවන ශේෂ ක්‍රමයට පොලිය හදුවාම මේ අවාසිදායක වෙන්නේ. හරිද? ඒක ගෙවන්න ගන්න එක අවාසිදායක වෙන්නේ අන්න ඒ තැන. මොකද ඒගොල්ලෝ කියන ගානට නෙමෙයි පොලිය හදන්නේ. ඔය කතාව ඔයගොල්ලෝ කලින් අහලා. හරි. එතකොට මේකේ මේ පියවර සෙට් එකක් තියෙනවා. ඒ පියවර ටිකට අනුව තමයි මේගොල්ලෝ මේ පොලිය ගණනය කිරීම සිදු කරන්නේ. හරි. අපිට අදාළ පොලිය ගණනය කිරීම ඒගොල්ලෝ සිදු කරන්නේ ඒගොල්ලෝ මේ පියවර ටිකට. අපි මේ කියන පියවර ටිකට. ඒකට ඕගොල්ලන්ට උනත් දෙයක් ගෙවන්න ගත්තට පස්සේ මේ පියවර ටිකට ඒගොල්ලන්ගේ පොලිය කොච්චරද කියලා අහලා මේ පියවර ටිකට හදලා බලන්න පුළුවන්. ඒගොල්ලෝ හදන පොලිය හරිද වැරදිද කියලා. හරි. රයිට්. එතකොට අපි යන් ඉස්සරහට හීනවන ශේෂ ක්‍රමයේ හරි මෙන්න මේ ක්‍රමය අහන්න පුළුවන් ප්‍රශ්න ආකාර දෙකක්. හරි. ප්‍රශ්න ආකාර දෙකක්. මේ හීනවන ශේෂ ක්‍රමයට අපි ගෙවන්න ගත්තට පස්සේ අපි ගෙවන්න ගන්න කාලය වැඩි වෙන්න අපි ගෙවන්න ඕන පොලිය වෙන්න වැඩි වෙනවා. හරි. කාලය වැඩි වෙන්න මාස 5කින් ගෙවනකොට තියෙන පොලිය නෙමෙයි මාස 10කින් ගෙවන්නේ. ඒ කාලය වැඩි වෙන්න හරි. කාලය වැඩි වෙන්න ඊට අදාළව පොලියත් වැඩි වෙනවා. එතකොට මේක අහන්න පුළුවන් පළවෙනි ප්‍රශ්නේ තමයි. පළවෙනි ප්‍රශ්න ආකාරය තමයි වාරිකයක වටිනාකම. මොකද වාරිකයක වටිනාකම. දෙවෙනි ආකාරය තමයි අපෙන් අහන්න පුළුවන් මොකද්ද? පොලි ප්‍රතිශතය. හරි. අපි දැන් මේ වීඩියෝ එකේ කතා කරන්නේ මෙන්න මේක. වාරිකයක වටිනාකම කියන්නේ. මේකේ පියවර කීයක් තියෙනවද? පියවර තියෙනවා 7ක්. හරි. මේ පියවර හත කවදාවත් පාඩම් කරන්න නැහැ. හරි. පාඩම් කරන්න නැත්නම් මේ පියවර හත කවදාවත් එයා මේ පියවර හත ඔළුවට ගන්න ඉන්නවා. මේකෙන් පස්සේ ඔබම හදන්නේ මේක. මේකෙන් පස්සේ මම හදන්නේ මේක. අන්න ඒ විදිහට ඔළුවට ගත්තා. මේ පියවර හත ඔස්සේ ගියනවාට අවසාන වශයෙන් අපිට මොකද්ද? හීනවන ශේෂ ක්‍රමයේ වාරිකයක වටිනාකම හොයන එක හොයාගන්න පුළුවන්. හරි. මේ පියවර හත මම ඔයාලට දෙන්නේ ඔයාලට ලේසි උත්තරයි. ඔයාලට ලේසි වෙන්න තමයි මම මේ පියවර හත දෙන්නේ. හරිද? ඒකින්ද කවදාවත් මේ පියවර හත ඔයා පාඩම් කරන්න යන්න. මම මේකට පස්සේ මේකට පස්සේ කියන්නේ නෑ. ඒක ඔයාට ප්‍රැක්ටිස් එකෙන් ඔළුවට එනවා. ඒවම ප්‍රැක්ටිස් එකෙන් ඔළුවට එනවා. හරි. එතකොට දැන් අපි කතා කරන්නේ වාරිකයක වටිනාකම පොලි ප්‍රතිශතයක අපි හොයිටින් කතා කරනවා. හරිද? ඒකින්ද වාරිකයක වටිනාකම හොයන්න හොඳට ඔළුවට ගන්න. හරි. right. එච්චරයි කතාව. හරි. මේකේ පියවර සෙට් එකක් තියෙනවා. මම පියවර ටික ලියාගෙන යන ගමන් ඔයාලට පියවර එකින් එක පැහැදිලි කරනවා.
හරි කියලා ටිකක් මේක ඔයා කටුවට හරි කොලේක ලියා ගන්න. ලියාගෙන ඉන්නලා ගාන හදලාට ඒ කොලේ බැලුවා දැන් මම හොයන්න ඕනේ මේක ඉස්සෙල්ලා. හරි එතකොට ගාන ඉස්සෙල්ලා මොකද කියවුවා කියවන ඉඳලා මේක හොයාගත්ත ඉස්සෙල්ලා. ඉස්සෙල්ලා මොකද්ද කියලා කියවල බලන්න. ඉස්සෙල්ලාම හොයාගන්න ඕන ණය වෙන මුදල. ණය මුදල හොයාගන්න ඕන. උදාහරණයක් විදිහට ගත්තොත් එහෙම ඔයාලා 1,80,000ක ලැප් එකක් ගන්න ගිහිල්ලා ඔයාට 1,80,000ම වියදම් කරන්න බැයි නම් ඔයා ලක්ෂයක් දුන්නා කියලා හිතන්න. ලක්ෂයක් දීලා ඒකට ගෙවන්න ගත්තා කියලා හිතන්න. එතකොට ඔයා කීයක් ණයක් ගන්නවා? ඒ ආයතනේ ණය 80000ක් ණය. ඔය 80000ක් ණය වෙලා තමයි ආයතනේ ඉල්ලෙන්නේ. අන්න ඒක තමයි මෙන්න මේ ණය මුදල කියන්නේ. හරි? ණය මුදල ඉස්සලාම හොයා ගන්න ඕනේ. පළවෙනි පියවර ඒක. හරිද? ඊට පස්සේ ඔයා ගන්න ඕනේ මාසයක ණය, මාසක ණය මුදල. මාසක ණය මුදල ඔයා හොයා ගන්න. කියනවා මාසෙකට කොච්චර ණය වෙනවද කියලා ඔයා හොයා ගන්න ඕනේ. හරි? මුළු ණය මුදල හොයාගත්තා. ඒ ණය මුදල හොයාගත්තට පස්සේ ඔය ඉලක්ක හොයාගන්නකොට මාසයකට ඔයා කොච්චර ණය වෙනවද කියලා මාසයකට ඔයා කොච්චර ණය වෙනවද කියලා හොයා ගන්න ඕනේ. හරි? ණය මුදල ඊට පස්සේ මාසක ණය මුදල. තේරුණාද? right. ඊයේ පස්සේ තුන්වෙනි පියවර. මේ දෙක ඔයාලට හොයාගන්න කීසි හරි? ලක්ෂයෙන් අඩු කර 80000 ඔයා ගෙවන ගාන දැන් මුළු ගෙවන්න ඕන ගානේ ඔයාගේ යොමු ගාන අඩු කරගත්තා. මාසක ණය මුදල හොයාගත්තා. සෝරි ණය මුදල හොයාගත්තා. මුළු ණය මුදල හොයාගත්තා. ඒකෙන් ඔයා මාසයකට කොච්චර ණය වෙනවද කියලා හොයාගන්නත් ඕන. right. මාසයකට ඔයා ණය වෙන්නේ කොච්චරද කියලා හොයාගන්නත් ඕන. මේ මාසයක ණය මුදල හොයාගන්නේ මෙහෙම. ඔයා දැන් එයාට ආයතනයට ගියාට පස්සේ ආයතනයේ ඉන්න කෙනාට කියනවා මම මේක ගන්නවා අරගෙන මම ගෙවන්නේ මාස 10කින්. නැත්නම් ඒගොල්ලෝ කියන මේ ඔයාට මේක මාස 10කින් ගෙවන්න පුළුවන් මාස 5කින් ගෙවන්න පුළුවන් කොහොමද ගෙවන්නේ කියලා. හරිද? එතකොට ඔයා කිව්වොත් එහෙනම් මාස 10කින් මම ගෙවන්නේ කියලා මේ ඔයා මුළු ණය මුදල හොයාගන්න ඕනේ. දැන් මම හිතන්නකෝ ලක්ෂයක සෝරි 1,80,000ක් තිබ්බේක ලක්ෂයට ගත්තා කියලා දැන් මම කිව්ව උදාහරණේ. හරිද? එතකොට ඔයා තව 80000ක් ණය වෙලා නේ. ඔයා කියනවා ඒ 80000 මම ගෙවන්නේ මාස 10කින් කියලා. එතකොට මාස 10 මාසක ණය මුදල හොයාගන්නේ ඔයා ඒ 80000 හරිද? ඔයා ගෙවන්නම් කියලා පොරොන්දු වෙච්ච මාස ගානේ බෙදලා. බෙදලා දාපුවාම මාසයකට ණය මුදල. හරිද? ඔයා මාස 10කින් ගෙවන්න පොරොන්දු වුණා නම් ඒ 80000 බෙදලා මාස 10යි. එතකොට ඔයාට රුපියල් 8000ක් එනවා. හරිද? මේක තමයි ඔයාගේ මාසයක ණය මුදල වෙන්නේ. මාසක ණය මුදල හොයාගන්න ඒකට හොඳට මතක තියාගන්න. ඔයා අර ගෙවන්න තියෙන මුළු ණය මුදල බෙදනවා ඔයා පොරොන්දු වෙච්ච මාස ගානේ. එතකොට එනවාට මාසයක ණය මුදල. right. ඒක ඔන්න උදාහරණ කතාවක් කියලා. right. ඊට පස්සේ අපිට තියෙනවා මාස ඒකකයක පොලිය. තුන්වෙනි පියවර මාස ඒකකයක පොලිය. මාස ඒකකයක පොලිය හොයන්නේ මෙන්න මේ විදිහට. මාස ඒකකයක පොලිය මාසක ණය මුදල හරිද? වාර්ෂික පොලි ප්‍රතිශතය. වාර්ෂික පොලි ප්‍රතිශතය වැඩි කරනවා. ඒක 12න් එකකින් වැඩි කරනවා. 12න් එකකින් වැඩි කරනවා. මාස එකකින් පොලි කරනවා. ඉස්සලාම මේ මොකද ණය මුදල හොයුවා. ඊට පස්සේ මාසක ණය මුදල හොයුවා. මේ මාසක ණය මුදල හොයන්න හේතුව මෙන්න මෙතෙන්ට මාසක ණය මුදල අපිට ඕනේ. මාස එකකින් පොලි හොයද්දී මාසක ණය මුදල හොයන්නේ. ඒ හේතුව හින්දා අපි දෙවෙනි පියවරේදී ඒක හොයනවා. ඊපස් තුන්වෙනි පියවරේදී අපි හොයනවා මාස ඒකකයක පොලිය. මාස ඒකකයක පොලිය සමානයි මාසක ණය මුදල වැඩි කරනවා වාර්ෂික පොලි ප්‍රතිශතයෙන් වැඩි කිරීම 12කින්. ඕගොල්ලන්ට අනිවාර්යෙන් හීනෝශේෂකමේ වාර්ෂික වටිනාකම වාරිකයක වටිනාකම හොයන්න තියෙද්දි හරිද? වාරිකයක වටිනාකම හොයන්න දින ඔයාලට වාර්ෂික පොලිය වලට අනිවාර්යෙන් දෙනවා. මෙන්න මෙච්චර 110 112 වගේ ඔයගොල්ලන්ට මොකක් හරි 100ට ගණන් කරනවා. අන්නේ 100ට ගණන් නම් මෙතන දාන්න. හරි? මාස ඒකකයක පොලිය තුන්වෙනි පියවර මාසයක ණය මුදල හොයාගත්තා. ඔව් මෙතන තියෙනවා මාසික ණය මුදල මාසයක ණය මුදල මාසක ණය මුදල ඒක වැඩි කරනවා ඔයාලට කියලා තියෙන වාර්ෂික පොලි ප්‍රතිශතයෙන් ඒක වැඩි කරනවා 12න් එකකින්. මේ 12න් එකකින් වැඩි කරන්නේ හේතුව මොකක්ද? මොකේකට දක්වනවා මාසික උනේ. ඒකින් නම් මෙතනින් කියනවා අවුරුද්දක ඒක බෙදනවා 12න් බෙදුවට පස්සේ අපේ එක මාසයක පොලිය එනවා. හරිද? ඒකත් හරි.
ඊට පස්සේ අපි හතරවෙනි පියවරට. හතරවෙනි පියවරේදී අපි හොයාගන්නේ මෙන්න මේක. මොකක්ද? මාස ඒකක ගණන. මාස ඒකක ගණන. මාස ඒකක ගණන. මම කතාවක් කිව්වනේ නෝවාට මේගොල්ලෝ අපි මාස 10කට මාස 5කට ගෙවන්න අපි අපේ ඒගොල්ලන්ට කිව්වොත් එහෙම මාස මම මේක මාස 5න් ගෙවනවා මාස 10න් ගෙවනවා කියලා. හැබැයි ඒගොල්ලෝ හදන්නේ ඒ මාස ගානට නෙමෙයි. ඒගොල්ලෝ හදන්නේ ඒගොල්ලන්ගේ මාස ගානට. අන්න ඒ මාස ගාන හොයාගන්න විදිහ තමයි දැන් කියන්නේ. මාස එක ගන්න. මාස එක ගන්න ඕන සූත්‍රය තමයි n බෙදීම 2 n ධන 1. n බෙදීම 2 n ධන 1. මේ n වලින් කියන්නේ මාස ගණන. n වලින් කියන්නේ මාස ඒකක ගණන. මාස ඒකක ගණන. මාස ඒකක ගණන. මේක කියන්නේ මාස ඒකක ගණන. මාස ඒකක ගණන ඔයාට කීයද මාස 12ට ගෙවන්න ගත්තා නම් 12 බෙදීම 2 12 ධන 1. 12 ධන 1. 12 එක 6 වෙනවා. මේක ගුණ කරලා මෙතනින් එනවනේ මාස ටිකක්. අන්නේ මාස ටික තමයි එයා හදන්නේ. තේරෙනවද? අපි 12ට ගෙවන්න ගත්ත එක පොරොන්දු වුණාට වැඩක් නෑ. එයා හදන්නේ යාගේ මාස ගන්න. වැඩි මාස ගන්නකට තමයි එයා හදන්නේ. ඒ මාස එක ගන්න හොයාගන්නේ සූත්‍රය තමයි n බෙදීම 2 n ධන 1. හරි? n කියන්නේ මාස එකක රයිට්. එතකොට පියවර 4ක් ගිහින් තියෙනවා. ඉස්සෙල්ලාම මොකද්ද ණය මුදල. ඊට පස්සේ මාසයක ණය මුදල. හරි? මාසයක ණය මුදල හොයාගන්න ඉන්නේ කිව්වා. මාස ඒකක පොඩිය හරි ඔන්න ඒක හොයන විදිහ හරි මාසක ණය මුදල වැඩි කරා වාර්ෂික පොඩි ප්‍රතිශතය ඒක 12 එකකින් වැඩි කරා හරිද ඊට පස්සේ හතරවෙනි පියවරේදී මාස ඒකක ගණන හොයා ගන්නවා මාස ඒකක ගණන හොයාගන්න හේතුව තමයි මොකද අපි ගන්න මාස ගණනට නෙමෙයි ඒගොල්ලෝ හදන්නේ ඒගොල්ලෝ හදන මාස ගණන අපි හොයා ගන්න ඕනේ අන්නේ හොයා ගන්න උදේ මේ සූත්‍රය දාන්න හරි ඒ සූත්‍රය දාලා ඒගොල්ලෝ හදන මාස ගණන හොයා ගන්නවා රයිට් පියවර මන් වල හතක් තියෙනවා කියලා අන්න පස්වෙනි පියවරට එනවා. හරි දැන් වැඩි ඉවරට ළඟ. පස්වෙනි පියවරදී කියනවා මුළු පොඩිය. අපි මුළු පොඩිය හොයනවා. මුළු පොඩිය හොයනවා. ඒ මුළු පොඩිය හොයන්නේ අපි අර ණය වෙච්ච මුදලයි මේ මුළු පොඩිය දෙන්න එකතු කරලා තමයි දෙන්නේ. මාසය වදාන්න. හරිද? ඒකෙන් අපි මුළු පොඩිය හොයාගන්න. මුළු ණය මුදල ගන්න ගන්නවනේ. මුළු පොඩිය හොයාගන්න. මුළු පොඩිය හොයන්නේ මෙහෙම. මුළු පොඩිය හන්නේ මාසයක පොඩිය වැඩි කරනවා මාස ගණන. මාසයක පොඩිය වැඩි කරනවා මාසක පොඩිය වැඩි කරනවා මාස ඒකක ගන්න. ඒ කියන්නේ මෙන්න මේ හොයාගත්ත එක. මාස ඒකක ගණන් වැඩි කරනවා. හරිද? මාසයක පොඩි වැඩි කරනවා මාස ඒකක ගන්න. අපි මාසයක ගන්න. මාසයක පොඩිය හොයාගත්ත මෙතන මාසයක පොඩිය. මෙතන මාසයක පොඩිය. හරි අන්නේ පොඩිය මෙතනින් හොයාගත්තනේ. ඒ හොයාගත්ත එක මෙන්න මෙතනින් හොයාගන්න මාසයක ගානෙන් වැඩි කරලා දානවා. හරි? තුන්වෙනි පියවරේදී හොයාගත්ත මාසයක පොඩිය. හරි? හතරවෙනි පියවරේදී හොයාගත්ත මාස ඒකක ගන්න. හරිද? පස්වෙනි පියවරෙන් කරන්නේ මේ දෙන්න ගුණ කරලා දානවා මේ. මාසයක පොඩිය හොයාගත්ත ඒ මාසයක හොයාගත්ත පොඩිය මාසයක ගානෙන් වැඩි කරලා දානවා. හරි? ඔන්න පස්වෙනි පියවර. හරි? මේ මාසයක ගානෙට මෙන්න මේ ගාන. ඒ කියන්නේ ආයතනයෙන් හදන ගාන. සමහරක් වෙන අපි මාස 10කට ගෙවන්න ගත්තොත් ඒගොල්ලෝ මාස 25කට 50කට මාස ඒ වගේ ලොකු සංඛ්‍යාවකට ඒගොල්ලෝ පොඩිය හදනවා. අන්නේ මාසයක ගාන තමයි මෙතෙන්ට එන්න ඕනේ. මෙන්න මෙතනින් ඔයාලට ගානක් එනවනේ. අන්නේ ගාන තමයි මෙතෙන්ට එන්න ඕනේ. මෙතනින් එන ගාන තමයි මෙතෙන්ට එන්න ඕනේ. ඒ දෙක ගුණ කරා මුළු පොඩිය හෙව්වා. හරි පස්වෙනි පියවරේදී එහෙනම් හොඳම දේ ගන්න පස්වෙනි පියවරේදී අදන්නේ මේ මුළු පොඩිය. හරිද? ඔන්න දැන් අවසාන හරියට එනවා. හරි? 6 වෙනි පියවර. 6 වෙනි පියවර. 6 වෙනි පියවර මම හරියට කියනවා. right. 6 වෙනි පියවර මෙතන දෙනවා. right. එහෙනම් පොඩ්ඩක් ඇදදී ගණන් ගන්න එපා. ටික පියවර ටික මොනවද මතක තියාගන්න ඉච්චර කතා. පියවර ටික ඔයාලා පොඩ්ඩක් ලියන්න. මම මේ ඔයාලට දෙන්නේ මම පියවර ටික ලස්සන ලියාගෙන ඕනට දෙන්න. හරි. ඊට පස්සේ මාසයක මුළු පොලිය හොයාගත්තා. මුළු පොලිය හොයාගත්තට පස්සේ ඔයා හොයාගන්න මාසයක පොලිය.
මොකද දැන් මේකෙදී අපි වාර්ෂික වටිනාකම හොයන්නේ වාර්ෂිකයක් අපි ගෙවන්නේ මාසයකට. ඒකට අපි මාසයකට ගෙවන්න ඕනේ පොලිය හොයා ගන්නවා. මාසයක පොලිය හොයා. මුළු පොලිය හොයා ගන්නවා මෙන්න මේ දෙන්න වැඩි කරලා. හරිද? මාසයක පොලිය හොයා ගන්නවා ඒක 12න් බෙදලා. මුළු පොලිය 12න් බෙදලා සාමාන්‍යයෙන් අපි ගෙවන මාස ගානෙන් බෙදනවා. 12න් බෙදලා. හරි? මුළු පොලිය හොයා ගන්නවානේ මාසක පොලිය වැඩි කරලා මාසෙක ගන්න අන්තිමේ මුළු පොලිය අපේ හම්බුනා. ඒ මුළු පොලිය බෙදනවා මාස ගන්න. මෙතන මාස ගන්න කියන්නේ මේ ගාන නෙමෙයි. ඒ කියන්නේ අර ආයතනයේ කට්ටිය හදන ලොකු මාස ගන්න තියෙන්නේ. ඒ ලොකු මාස ගන්න නෙමෙයි මෙතෙන්ට එන්නේ. මෙතන තියෙන්නේ අපේ මාස ගන්න. අපේ මාස ගන්න කියලා මම ලියපඩ ඒක ලොකරොල්ල ගන්න. අපේ මාස ගන්න කියන්නේ අපි ඒගොල්ලන්ට පොරොන්දු වුණානේ මාස 10කින් ගෙවනවා කියලා. නැත්නම් 5කින් ගෙවනවා කියලා. අන්නේ අපි ඒගොල්ලන්ට පොරොන්දු වෙච්ච ගාන තමයි මෙතෙන්ට. නැත්නම් මේ මාස ගන්න නෙමෙයි. මුළු පොලිය කවදාවත් මෙතන මාසෙක ගානේ බෙදන්න එපා. හරි මෙතන මුළු පොලිය බෙදෙන්න ඕනේ අපි ඒගොල්ලන්ට පොරොන්දු වෙච්ච මාස ගානෙන්. අපි මාස 5කට පොරොන්දු වුණා නම් 5න් බෙදනවා. මාස 10කට පොරොන්දු වුණා නම් 10න් බෙදනවා. ඔන්න ආයෙත් කියනවා. හරිද? මෙතනින් හොයා ගන්නවා මොකද මාසයක පොලිය. මාසයක පොලිය හොයා ගන්න. හරිද? 7 වෙනි පියවරේදී අපි කරන්නේ දැන් අපි මාසයකට ගෙවන්න ඕන ණය මුදලක් ගන්නවා. හරිද? මාසයකට ගෙවන්න ඕන ණය මුදලක් ගන්නවා. මාසයකට ගෙවන්න ඕන පොලියක් ගන්නවා. වාරිකයක් කියන්නේ අන්නේ ඒක තමයි. එහෙනම් වාරිකයක වටිනාකම හොයන්නේ වාරිකයක වටිනාකම කොහොමද? වාරිකයක වටිනාකම හොයන්නේ මෙහෙම. මාසයක ණය මුදලට එකතු කරනවා මාසයක පොලිය. ඔන්න ඕකට තමයි කියන වාරිකය. වාරිකයක වටිනාකම කියනවා. එච්චර කතාව. හරි. ඉස්සලා අපිට දැන් පියවර 7 මම අහුව කියන්නේ ඔයගොල්ලන්ට වාරිකයක වටිනාකම ඊළඟ ශේෂ ක්‍රමයේ වාරිකයක වටිනාකම හොයන කෑල්ල යටතේ තියෙන පියවර සෙට් එක. මේ සෙට් එක ලියා ගන්න කොලෙක ලියාගෙන ඔයගොල්ලෝ ගාන හදනවා මේක බල ප්‍රැක්ටිස් කරා. රයිට්? ඉස්සලා පළවෙනි පියවර ණය මුදල හොයා ගන්නවා. ඒ කියන්නේ අපි ඒගොල්ලොන්ට සල්ලි දීලා බඩුවක් අරන් ගෙනවනේ. හරි. භාණ්ඩයක් අරන්. එතකොට අන්නේ අපි ණය වෙන මුදලක් තියෙන මොන ණය වෙන මුදල? අන්නේ ණය මුදල තමයි ඉස්සලාම හොයාගන්නේ. හරිද? ඒක මේ අපි එයාට ගෙවන්න පොරොන්දු වෙනවා කියන මාස 10කින්. ඒ ණය මුදල එයාට මාස 10කින් ගෙවන්න පොරොන්දු වෙනවා. අන්න ඒ මාස 10න් බෙදලා මාසයක ණය මුදල හොයාගන්න. අර මුළු ණය මුදල අපි ගෙවන්න පොරොන්දු වෙන මාස ගානෙන් බෙදලා මාසයක ණය මුදල හොයාගන්නවා. ඊපස් තුන්වෙනි පියවරේදී මාස ඒකකයක පොලිය හොයා ගන්නවා. මාස ඒකකයක පොලිය හොයා ගන්නවා. හරිද? මාස ඒකකයක පොලිය හොයා ගන්නවා. මාස ඒකකයක පොලිය හොයාගන්නේ මෙන්න මෙහෙම මේ අපි වගේම මාසයක ණය මුදල දිනවනේ. අන්නේ ණය මුදල අපි මේගොල්ලෝ ගාන දෙනවා වාර්ෂික පොලි ප්‍රතිශතයක් මේගොල්ලෝ මෙහෙම වාර්ෂික පොලි ප්‍රතිශතයක් මේ තමයි දෙන්නේ. හරිද? එතකොට අන්නේ වාර්ෂික පොලි ප්‍රතිශතයෙන් වැඩි කරලා ඒක 12කින් බෙදනවා. 12කින් වැඩි කරනවා. 12කින් වැඩි කරන හේතුව අපිට ඕනේ මොකේද? අපිට ඕනේ මාසෙ. මාසෙ පොඩි තමයි 12කින් වැඩි කරන්නේ. හරිද? ඔන්න ලස්සනට පළවෙනි පියවර තුන හොයාගන්න. ඊට පස්සේ හතරවෙනි පියවරේදී අපි කියනවා මාස ඒකක ගණන. මාස ඒකක ගණන කියන්නේ මේ මාස ඒකක ගණන කියන්නේ අපි ඒගොල්ලන්ට පොරොන්දු වෙන ගාන නෙමෙයි. අපි ඒගොල්ලන්ට මාස 10කට පොරොන්දු වුණාට සාමාන්‍යයෙන් ඒගොල්ලෝ මාස 50කට 60කට හදනවා. සාමාන්‍යයෙන්. හරිද? ඒගොල්ලෝ මාස ඒකක ගණන හොයන්න සූත්‍රයක් තියෙනවා. n බෙදීම 2 වතාවක් n දාන 1. මේ n කියන්නේ මාස ඒකක ගණන. මාස ඒකක ගණන කියන්නේ මෙතන අපි මාස 10කින් ගෙවන්න පොරොන්දු වුණා නම් n වලට 10යි. මාස 5කින් ගෙවන්න පොරොන්දු වුණා නම් n ට 5යි නේ. හරි ඒ විදිහට හොයලා ඒගොල්ලෝ පොලිය හදන මාස ගණන අපි හොයාගන්නවා. හරි? ඊපස්සේ පස්වෙනි පියවරේදී කරන්නේ මුළු පොලිය හොයනවා. මුළු පොලිය හොයන්නේ කොහොමද? අර මාසයක පොලිය වැඩි කරනවා මාස ඒකක ගන්න. මාසයක පොලිය වැඩි කරනවා මාස ඒකක ගන්න. මාසයක පොලිය හොයාගත්ත උඩින් ඊපස්සේ පළවෙනි හොයාගත්ත මාස ඒකක ගන්න. ඒක වැඩි කරලා මුළු පොලිය හොයාගන්නවා. ඔය මුළු පොලිය මාසයක පොලිය හොයාගත්තට පස්සේ අපි මාසයක පොලිය හොයාගන්න ඕනේ. පියවර 6දී අපි කරන්නේ මාසයක පොලිය හොයාගන්නේ. මාසයක පොලිය හොයාගන්නේ.
මාසයක පොලිය හොයාගද්දී අර මුළු පොලිය කරනවා ගත්තේ අන්නේ මුළු පොලිය බෙදනවා මාස ගානක්. මේ මාස ගාන කියන්නේ එයාලා හදන මාස ගාන නෙමෙයි අපේ මාස ගාන. හරි මේක වරහන් ඇතුලේ පොඩි ඩීල් ලියාගෙන අපේ මාස ගාන කියලා නැත්තම් ඕන කරලා. හරි අර අපි හොයාගත්ත මුළු පොලිය බෙදනවා මාස ගානක්. හරි අපේ මාස ගාන කියන්නේ පොරොන්දු වෙන මාස ගාන මාස 10කින් ගන්න පුළුවන් නම් 10යි. 5කින් ගෙවන්න පුළුවන් නම් 5යි. හරි ඒ විදිහට මාසයක පොලිය හොයාගන්නවා. අවසාන වශයෙන් 7 වෙනි එකට වාරිකයක වටනකම ඕනේ. හරි වාරිකයක වටනකම මම අහලා තියෙන්නේ අපි ඒක වෙනවා අවසාන වශයෙන් 7 වෙනි පියවර. හරි ඒකට වාරිකයක වටනකමක් කියලා කියන්නේ මාසයකට ගෙවන්න ඕන ණය මුදලට මාසයකට ගෙවන්න ඕන පොලිය ඇඩ් වුණාම තමයි වාරිකයක වටනකම එන්නේ. තේරුණාද? දැන් අපි පුඩින් හොයාගත්ත මාසයක පොලිය ඊට පුඩින් හොයාගත්ත මාසයක ණය මුදල ආන්ගේ මාසයක ණය මුදලට එකතු කරනවා මාසයක පොලිය. මෙන්න මේ දෙන්න එකතු කරලා වාර්ගික වටනකම ආයෙ දැන් අපි කතා කරලා ඉවරයි. තීරණ ශේෂ්ඨ ක්‍රමේ වාරිකයක වටිනාකම හොයන කැලේ පියවර සෙට් එක. හරි මේ වගේම සෙට් එකක් තියෙනවා කාටද? පොලි ප්‍රචාරය හොයන එකට. අපි ඒක වෙන වීඩියෝ එකකින් ගිහින් මේක දැන් හොඳට ප්‍රැක්ටිස් කරන්න මේ ටික හොඳට ලියා ගන්න පොලි නෝට් එක ලියාගෙන ඉවරලා ගණන් ටික ගන්න 2020 නම් 25 වෙනකන් අපි මේ ගණන් ටික සාකච්ඡා කරමු. හරි 2020 නම් 25 වෙනකන් ගණන් සෙට් එක ගන්න ගණන් සෙට් එක අරගෙන මේ පියවර ඔස්සේ හදලා බලන්න. හරි මේකට ප්‍රැක්ටිස් වෙන්න මේක කවදාවත් කටපාඩම් කරන්න එපා. එතකොට ඔයගොල්ලන් ප්‍රතිශත කියන පාඩමේ ප්‍රතිශත පාඩමේ ඊළඟ ශේෂ ක්‍රමයට දැන් වාර්ෂික වටිනාකම ඔන්න කැලේ ඔන්න පියවර සෙට් එක දීලා තියෙන්නේ. ප්‍රැක්ටිස් කරන්න පේපර් ටික ගන්න පාස් පේපර්ස් ටික ගන්න 20 ඉඳන් මේ දක්වා. හරි ගොඩාක් ලොකු මේ පස්සේ යන්න ඕනේ 20 ඉඳන් මේ දක්වා ටික ඉස්සලා හදලා ඉන්න. ඊට පස්සේ පස්සේ ටික ප්‍රැක්ටිස් කරගන්න බලන්න ඊළඟ ශේෂ ක්‍රමයටදී වාර්ගික වටනකම වෙන කැලේ කොච්චර ලෙස්ද කියලා. ඊළඟ වීඩියෝ එකකින් අපි හම්බෙමු. එතකන් හැමෝටම ජය.